ආයුබෝවන් යාළුවා හැමෝටම. ඔයාලා එකතු වෙලා ඉන්නේ Move Silent අපේ Naruto review series එකේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා ගාරා Tamanගේ ගම බේරගන්න මොන වගේ කැපකිරීමක්ද කළේ කියලා. ඒත් අන්තිමේදී ඩයිදර ගාරාව අරගෙන ගියා. අද එපිසෝඩ් එකෙන් අපි බලමු කැන්කුරෝ කොහොමද Tamanගේ මල්ලිව බේරගන්න තනියම අකත්සුගි සමාජිකයන් පස්සේ පන්නන්නේ කියලා. මේක කැන්කුරෝගේ වීරත්වය පෙන්වන එපිසෝඩ් එකක්. එහෙනම් අපි බලමු මේ බ්‍රේක් ත්‍රූ එපිසෝඩ් එකේ මොකද වුනේ කියලා. ගාරාව අරගෙන ඩයිදර සහ සසෝරි යන්න යනකොට කැන්කුරෝ තනියම යෙදෙන්න පස්සේ පන්නනවා. කැන්කුරෝට තේරෙනවා අකත්සුකි කියනි සාමාන්‍ය හතුරන් නෙවෙයි කියලා. හැබැයි Tamanගේ මල්ලිව බේරගන්න එයාට වෙන විකල්පයක් නැහැ. කැන්කුරෝ Tamanගේ පපට් මාස්ටර් හැකියාවන් උපරිමයෙන්ම පාවිච්චි කරනවා. ඩයිදරට සහ සසෝරිටත් පුදුම හිතෙනවා කැන්කුරෝගේ වේගය ගැන. කැන්කුරෝ Tamanගේ බෝනික්කන් තුන්දෙනා කරසු, කුරෝවාරි, සන්ෂූවෝ පාවිච්චි කරලා අකත්සුකිලාට පහර දෙනවා. එයාගේ හැම පහරක්ම සැලසුම් කරලා තියෙන්නේ. මේ සටනින් කැන්කුරෝගේ සැබෑ ශක්තිය සහ එයාගේ අත්දැකීම් අපි දකිනවා. ඩයිදරා සටනින් ටිකක් ඈත් වෙලා බලන් ඉන්නවා. හැබැයි ඩයිදරාගේ සහකාරයා වෙන සසෝරි කැන්කුරෝ එක්ක සටනට එනවා. සසෝරිගේ පෙනුම දැක්කම අපිට හිතුණා අම්මෝ මේ කවුද මේ කියලා. සසෝරි මුලින්ම ඉන්නේ එයාගේ අමුතු පපට් මාස්ටර් ඇඳුමින්. ඒත් කැන්කුරෝගේ පහරවල් වැඩි වෙනකොට සසෝරි Tamanගේ ඇඳුම ගලවලා දානවා. සසෝරිගේ නියම මුහුණ අපි දකින්නේ මේ වෙලාවේදී. සසෝරිත් කලින් වැලිගමේ ඉඳලා පැනලා ගියපු කෙනෙක් බව අපිට මේ එපිසෝඩ් එකෙන් හෙළි වෙනවා. සසෝරිගේ පපට් මාස්ටර් හැකියාවන් කැන්කුරෝට වඩා ගොඩක් දියුණුයි. එයාගේ විෂ ආයුධ පොයිසන් වෙපන්ස් කැන්කුරෝට ලොකු තර්ජනයක් වෙනවා. කැන්කුරෝට තේරෙනවා Tamanට මේ සටන දිනන්න බැරි බව. සසෝරි Tamanගේ විෂ ආයුධයක් පාවිච්චි කරලා කැන්කුරෝට පහර දෙනවා. කැන්කුරෝට ඒ විෂ වලින් බේරෙන්න බැරි වෙනවා. අන්තිමේදී කැන්කුරෝ සිහිය නැති වෙලා බිමට වැටෙනවා. එයාට Tamanගේ මල්ලිව බේරගන්න බැරි වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ඩයිදර සහ සසෝරි ගාරාව අරගෙන දිගටම යනවා. වැලිගමේ ශිනෝබි කෙනෙක්ටවත් අකත්සුකිලා එක්ක හැප්පෙන්න බැරි බව මේ එපිසෝඩ් එකෙන් අපිට පැහැදිලි වෙනවා. දැන් වැලිගමට තියෙන එකම බලාපොරොත්තුව කොනොහා ගමෙන් එන උදව් පමණයි. ඉතින් යාළුවනේ Naruto Shippuden 6 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ කැන්කුරෝගේ කනගාඩුදායක පරාජයත් එක්ක. කැන්කුරෝට Tamanගේ මල්ලිව බේරගන්න බැරි වුණා. දැන් ගාරාගේ ජීවිතේ තියෙන්නේ Naruto සහ කණ්ඩායම අතේ. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා කැන්කුරෝ කොහොමද Tamanගේ මල්ලි ගාරාව බේරගන්න තනියම අකත්සුකි එක්ක සටන් කරලා පරාද වුනේ කියලා. දැන් කැන්කුරෝ තින්නේ මරණේ අද්දර. ගාරාට සිදුවුණු දේ දැනගත්තම නරුටෝට කිසිසේත්ම ඉවසීමක් නැහැ. එයාට ඕන වෙන්නේ පුඩුවන් තරම් ඉක්මනින් වැලිගමට ගිහින් ගාරාව බේරගන්න. කකාෂි සෙන්සෙයි උනත් දන්නවා මේක කොච්චර ඉක්මනින් කරන්න ඕනද කියලා. නරුටෝට දැන් කලින් වගේම හැංගීම් පාලනය කරගන්න අමාරු වෙනවා. ඒක අපිට හොඳටම පේනවා. නරුටෝ වේගයෙන් දුවනකොට කකාෂි සෙන්සේටත් එයාගේ වේගය පාලනය කරන්න අමාරු වෙනවා. සකුරා උනත් උපරිමයෙන්ම දුවනවා. මේ වෙලාවේදී කකාෂි සෙන්සෙයි නරුටෝට මතක් කරලා දෙනවා දැන් කාලය කියන්නේ කෙනෙක්ගේ ජීවිතය කියලා. හැම තත්පරයක්ම වටිනා බව නරුටෝට තේරෙනවා. මේ ගමනේදී ඔවුන්ට කිසිම විවේකයක් ගන්නවත් වෙලාවක් නැහැ. මේ අතරේ වැලිගමේ තත්ත්වයත් ගොඩක් අයහපත්. කැන්කුරෝ සසෝරිගේ විෂ නිසා ඊටාම අසාධ්‍ය තත්වයක ඉන්නේ. ගමේ වෛද්‍යවරුන්ට මේ විෂට ප්‍රතිකාර හොයාගන්න බෑ. හැමෝම හිතන්නේ කැන්කුරෝගේ ජීවිතය දැන් ඉවරයි කියලා. මේ වෙලාවේදී තමයි චියෝබාමා, ඒ කියන්නේ වැලිගමේ හිටපු විශ්‍රාමික පපටිය මාස්ටර් කෙනෙක් එන්නේ. එයා සසෝරි ගැන හොඳින්ම දන්න කෙනෙක්. එයා කැන්කුරෝගේ තත්ත්වය බලලා කියනවා මේක සසෝරිගේ අලුත්ම විෂ වර්ගයක් කියලා. මේ විෂයට ප්‍රතිකාර කරන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ වෛද්‍ය නින්ජා කෙනෙක්ට. කොනොහා ගමෙන් උදව් ඉල්ලපු නිසා වැලිගමේ නායකින් දන්නවා කකාෂිගේ කණ්ඩායම ඉක්මනින්ම එනවා කියලා. චියෝබාමා දන්නවා මේ වෙලාවේදී කැන්කුරෝ බේරගන්න පුරුවන් කෙනා සකුරා විතරයි කියලා. මොකද සකුරා කියන්නේ සුනාඩේ යටතේ පුහුණු වෙච්ච දක්ෂ වෛද්‍ය නින්ජා කෙනෙක්. සකුරාට මේ ආරංචිය ලැබුණම එයාගේ මුහුණේ තියෙන බැරෑරුම්කම අපිට හොඹටම පේනවා. එයාට ඕන වෙන්නේ කොහොම හරි කැන්කුරෝ බේරගන්න. මේ එපිසෝඩ් එක ඉවර වෙන්නේ කකාෂිගේ කණ්ඩායම වැලිගමට ළඟා වෙන අතරේ කැන්කුරෝගේ ජීවිතය ගැන අවිනිශ්චිත තත්ත්වයක් තියෙද්දි. ඉතින් යාළුවනේ Naruto Shippuden 7 වෙනි එපිසෝඩ් එකෙන් අපිට පෙන්නුවේ මිත්‍රත්වය සහ කැපවීම කියන දේ කොච්චර වටිනවද කියන. නරුටෝට පුරුවන් වෙයිද කාලයට එරෙහිව දුවලා ගාරාව බේරගන්න. සකුරාට පුරුවන් වෙයිද කැන්කුරෝගේ ජීවිතය බේරගන්න. ගොඩක් දුරක් වෙහෙසකර ගමනකින් පස්සේ නරුටෝ, සකුරා සහ කකාෂි සෙන්සෙයි අවසානයේදී වැලිගමට ළඟා වෙනවා. ගමේ මිනිස්සු වුණ පිළිගන්නේ ලොකු බලාපොරොත්තුවකින්. මොකද දැන් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වෙලා තිරෙන්නේ කොනොහා ගමෙන් ආපු මේ ශිනෝබි කණ්ඩායම විතරයි. නරුටෝට උණ වෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් ගාරාව බේරගන්න යන්න.
හැබැයි කකාෂි සෙන්සේ නරුටෝට කියනවා මුලින්ම කැන්කුරෝව බේරගන්න ඕන කියලා. නරුටෝ දන්නවා මේක වැදගත් කියලා. කැන්කුරෝව බේරගන්නේ නැතුව ගාරාව බේරගන්න යන්න බෑ. ඒකින් අපිට පේනවා නරුටෝ දැන් කලින්ට වඩා ටිකක් පරිණත වෙලා කියලා. සකුරා කෙලින්ම යන්නේ කැන්කුරෝ ඉන්න තැනට. කැන්කුරෝගේ තත්ත්වය දැක්කම සකුරාට තේරෙනවා මේක සාමාන්‍ය විෂක් නෙවෙයි කියලා. චියෝබාමා වුණත් කියනවා මේ විෂට ප්‍රතිකාරයක් හොයාගන්න බැරි වුණා කියලා. හැබැයි සකුරා කොයිතරම් දක්ෂද කියලා අපිට මේ වෙලාවේදී තමයි දකින්න ලැබෙන්නේ. සකුරා Tamanගේ සියලුම වෛද්‍ය දැනුම පාවිච්චි කරලා සසෝරිගේ විෂවලට ප්‍රතිවිරුද්ධ බෙහෙතක් ඇන්ටිඩෝට් හදනවා. චියෝබාමට පවා සකුරාගේ මේ හැකියාව දැකලා පුදුම හිතෙනවා. සකුරාගේ අතින් කැන්කුරෝට ජීවිතය ලැබෙනවා. මේක දැක්කම අපිට ආඩම්බර හිතුණා. සකුරා කියන්නේ දැන් නිකම්ම නරුටෝ සහ සසුකේව පස්සේ යන කෙනෙක් නෙවෙයි, තනියම කෙනෙක්ගේ ජීවිතය බේරගන්න පුරුවන් වීරවරියක්. කැන්කුරෝ සිහිය ලැබුණට පස්සේ අකත්සුකි ගැන තොරතුරු ටිකක් දෙනවා. දයිදරා සහ සසෝරි ගාරාව අරගෙන ගියේ කොහෙටද කියලා කැන්කුරෝට මතකයි. මේ වෙලාවේදී කකාෂි සෙන්සෙයි තීරණය කරනවා කණ්ඩායම දෙකකට බෙදන්න. නරුටෝ, සකුරා සහ කකාෂි සෙන්සෙයි ගාරාව හොයාගෙන යනවා. චියෝබාමා තීරණය කරනවා ඒ ගමනට එකතු වෙන්න. මොකද චියෝබාමාට සසෝරි එක්ක පරණ ගිණුමක් පියවන්න තියෙනවා. මේ මෙහෙම දැන් අලුත් මානයකට යනවා. ඊළඟට වෙන්නේ මොකක්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් යාළුවනේ නරුටෝ shippuden 8 වෙනි එපිසෝඩ් එකෙන් අපිට පෙන්නුවේ සකුරාගේ අති විශිෂ්ට වෛද්‍ය හැකියාවන්. ඒ වගේම ගාරාව බේරගැනීමේ මෙහෙයුම දැන් ඇත්තටම පටන් ගන්නවා. මේ මෙහෙයුම සාර්ථක වෙයිද? ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු නරුටෝ සහ කණ්ඩායම කොහොමද අකත්සුකිලා පස්සේ පන්නන්නේ කියලා. ඒ වගේම චියෝබාමා සහ සසෝරි අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. Move Cylon subscribe කරන්න. ඊළඟ කොටසින් හමු වෙමු. ජය වේවා.